ඉතින් සිංහල කඩේ කොත්තුවක්. එතකොට මේ තියෙන්නේ මුස්ලිම් කඩේ කොත්තුවක්. බලමු මොකද්ද හොඳ කියලා. එතකොට සිංහල කඩේට අපි තෝරගත්තේ නිවාන රෙස්ටුරන්ට් එක. ඒ වගේම මුස්ලිම් රෙස්ටුරන්ට් එකට අපි තෝරගත්තේ අල්මාස් රෙස්ටුරන්ට් එක. එතකොට මේ දෙකෙන්ම ගත්තේ චිකන් කොත්තු අපි. එතකොට සිංහල කඩේ ප්‍රයිස් එක උනා රුපියල් 975ක්. එතකොට මුස්ලිම් කඩේ චිකන් කොත්තු එක උනා රුපියල් 1100ක්. අපි පොඩ්ඩක් පෝෂන් එක චෙක් කරමුද? හරි දැන් පෝෂන් එක අතින් ගත්තොත් එහෙම අපි මුලින් බලමු අල්මාස් එකේ පෝෂන් උනා ග්‍රෑම් 849ක්. ඊට පස්සේ බලමු නිවානේ. ඒකේ පෝෂන් උනා ග්‍රෑම් 983ක්. හරි කතන්දරට අපි මේ දෙක ලියාගෙන බලමු. මෙන්න මේව තමයි අල්මාසේ ලුක් එකේ තියෙන්නේ. ඒතකොට නිවාහනේ චිකන් කොත්තුව ඔහොම තමයි තියෙන්නේ. නිවාහනේ කොත්තු රොටි වල පොඩ්ඩක් ඩාර්ක් ලුක් එකක් තියෙන්නේ අල්මාසේකට සාපේක්ෂව. ඒතකොට නිවාහනේ ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා චිකන් එහෙම ඇඩ් කරලා තියෙනවා මේකේ මේ වැඩි පේන්නේ එහෙම නැහැ චිකන් නම්. ඒ වගේම කැරට් ලීක්ස් ඒ ටික තමයි තියෙන්නේ. හොඳ වෙට් කොත්තුවක් වගේ එක පේන්න තියෙනවා. මුස්ලිම් කඩේ ඒකේ ඇත්තටම චිකන් කෑලි පේන්න තියෙනවා. චිකන් කටුත් තියෙන එක න. ඒක පොඩ්ඩක් අරකට සාපේක්ෂව ලයිට් කලර්. ඒතකොට නිවාහනේ මෙන්න මේ වගේ අයිටම් දෙකක් දීලා තියෙනවා. අල්මාසෙන් දීලා තියෙනවා චිකන් ග්‍රේවි එක. බලමු එහෙනම් අපි මේ ඔක්කොම දාගෙන ටේස්ට් එක මොන වගේද කියලා. හරිද මම දෙකම try කරා. ඇත්තටම දෙකේම සුපිරි ටේස්ට් එකක් ආවා. මේ නිවානේ පොඩ්ඩක් කොත්තු රොටි මේ පොඩි පොඩියට තමයි තියෙන්නේ. ඒකින්ද ඒක පොඩ්ඩ වෙනම vibe එකක්. අල්මාස් එකෙත් වෙනම vibe එකක් තියෙනවා. ටේස්ට් එක වයිස් ගත්තොත් එහෙනම් මට නම් හිතෙන්නේ අල්මාස් එක හොඳයි. මොකද ඒගොල්ලන්ගේ ග්‍රේවි එක නිකන් පොඩ්ඩ සෝස් එකක්ද මන්ද. මම හිතන්නේ මොකක් හරි සෝස් එකක් ඒ ග්‍රේවි එක නෙමෙයි. ඒකත් ඇඩ් කරගෙන ඕවර් ටේස්ට් ගත්තාම මම හිතන්නේ මේ අල්මාස් එක හොඳයි නිවානට සාපේක්ෂව. කොහොම හරි ඒක තමයි මගේ රේටින් එක.